කවුරුන් හෝ ඔබගේ සීමාව ඉක්මවා යද්දී ඔබ කෝපයෙන් පුපුරා යනවා නේද? ඔබේ දවස විනාශ කරන්නට අන් අයට ඔබ ඉඩ දෙනවා නේද? ඉතා සන්සුන්ව සිටි සෙන් ගුරුවරයෙකුට දුම්රිය මැදිරියකදී සිදු වූ එම අභියෝගය කුමක්ද? එම සිදුවීමෙන් පසු ඔහු ගත් තීරණය ඔබේ මුළු ජීවිතයම වෙනස් කරાવી. කෝපය පාලනය කර ගැනීමේ සැබෑ රහස දැනගන්න. මේ කතාව අවසන් වනතුරු නරඹන්න. වරක් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් දුම්රියක ගමන් කරමින් සිටියා. ඔහු තම ආසනයේ සංසුන්ව නිහඬව භාවනා කරමින් සිටියා. එම මැදිරියට ඇතුළු වූ තරුණයෙක් නොසන්සුන් හා දැඩි කෝපයෙන් සිටි බවක් පෙනුණා. හේතුවක් නොමැතිව එම තරුණයා පටන් ගත්තේ ගුරුවරයාට බැන වදින්නටයි. ඔහු ගුරුවරයාට අපහාස කළා. ඔහුගේ ඇඳුම් වලට සමච්චල් කළා. ඔහුට අවමන් වන පරිදි දරුණු වචන භාවිතා කළා. මැදිරියේ සිටි අනිත් මගින් පවා අපහසුතාවයට පත්වී එම තරුණයා දෙස කෝපයෙන් බැලුවා. නමුත් පුදුමයට කරුණක් නම් සෙන්ගුරුවරයාගේ මුහුණේ කිසිදු වෙනසක් හෝ කෝපයක් නොපෙනීම. ඔහු දැස් පියාගෙන සංසුන්ව හිටියා. මිනිත්තු කිහිපයක් තිස්සේ බැන වැදුණු තරුණයා ගුරුවරයා කිසිසේත්ම ප්‍රතිචාර නොදක්වන බව දැක වෙහෙසටපත් වී අධෛර්යමත් වී අවසානයේ කිසිවක් නොකියා එතැනින් ඉවත්ව ගියා. තරුණයා ගිය පසු ගුරුවරයා අසල සිටි ශිෂ්‍යයෙක් කනස්සල්ලෙන් යුතුව මෙසේ ඇසුවා. ස්වාමීනි, ඒ මිනිහා ඔබට මේ තරම් දරුණු ලෙස සැලකුවා. ඔබ ඇයි ඔහුට කිසිසේත් ප්‍රතිචාර නොදැක්වේ? ඔබ ඔහුට පාඩමක් ඉගැන්විය යුතුව තිබුණා. ගුරුවරයා සෙමින් දෑස් ඇරියා. ඔහු සංසුන්ව සිනාසී පිළිතුරු දුන්නා. යම් කෙනෙක් ඔබට තෑග්ගක් දීමට උත්සාහ කර එය ප්‍රතික්ෂේප කළොත් එම තෑග්ග අයිති වන්නේ කාටද? ශිෂ්‍යයා තප්පර කිහිපයක් කල්පනා කර එය නැවත තෑග්ග ගෙනා පුද්ගලයාටම අයිති වෙනවා කියා පිළිතුරු දුන්නා. සෙන් ගුරුවරයා මෙසේ පැහැදිලි කළා. එසේනම් මම ඔහුගේ කෝපය සහ වෛරය ප්‍රතික්ෂේප කරනවා. මම එය පිළිගත්තේ නැහැ. ඉතින් එය තවමත් අයිති කාටදයි ඔහුටම තීරණය කරගන්නට ඉඩ හරින්න. මේ සරල කතාවෙන් අපේ ජීවිතයට ගත හැකි පාඩම තමයි ඔබේ ප්‍රතිචාරය ඔබ සතු. කෝපය, වෛරය හෝ අවමානය යනු අන් අය ඔබට දෙන තෑගි වැනිය. එම තෑග්ග පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ ඔබටයි. ඔබ එය ප්‍රතික්ෂේප කළහොත් එම විෂ සහිත හැඟීම් නැවත ඔවුන් වෙතම යනු ඇත. නිදහස් වන්න. අන් අයගේ සිතුවිලි හෝ ක්‍රියා නිසා ඔබට මානසික පීඩාවක් ඇති කරගන්නට ඉඩ නොදෙන්න. ඔබ සංසුන්ව සිටියොත් අන් අයගේ කෝපයට හෝ විවේචනයට ඔබේ සාමය බිඳ දැමිය නොහැකි. අත්හැරීම, ප්‍රතිචාර දැක්වීම වෙනුවට සංසුන්ව සිටීම ඔබේ මනසේ සාමය පවත්වා ගැනීමට ඇති හොඳම මාර්ගයයි. අද සිට ඔබට එවන සියලු නරක තෑගි ප්‍රතික්ෂේප කරන්න. ඔබේ සාමය ආරක්ෂා කරගන්න.